තාජුදීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ කජ්ජා සිට ඇති බවට අනාවරණයක්. කජ්ජා ඝාතනයට අවිගෙන ගියේ මනම් පේරි. තාජුදීන් ඝාතනයේ සාක්ෂි විනාශ කිරීමට කජ්ජා ඝාතනය කරලා ඝාතනයේ සැඟවුණු රහස් එළියට. අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සුප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරීමට ඔහු ලුහුබැඳ ගිය වාහනයේ සිටි මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයා මීගස්සාරේ කජ්ජා නැමැති තම සැමියා බව කජ්ජාගේ බිරිඳ විසින් 30 වනදා හඳුනාගෙන තිබේ. මීගස්සාරේ කජ්ජා මීට මාස කිහිපයකට පෙර සිය දරු දෙදෙනාද සමග යතුරු පැදියකින් යමින් සිටියදී මිද්දනී ප්‍රදේශයේදී ඝාතනය කෙරුණි. එම ඝාතනයට ආයුධ සපයනු ලැබුවේ දැනට අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි බවටද මේ වන විට හඳුනාගෙන ඇත. සාක්ෂි විනාශ කිරීම සඳහා කජ්ජා ඝාතනය කළේද යන්න ගැන මේ වන විට පරීක්ෂණ ආරඹා තිබේ. කජ්ජා ඝාතනය වන විට ඔහුගේ බිරිඳ විදෙස් ගතව සිට ඇති අතර තාජුදීන් ඝාතනය වීමට පෙර තිබිරිගස්යායේ සුපිරි වෙළඳ සැලකින් වතුර බෝතලයක් මිලදී ගන්නා අවස්ථාවේ එම ස්ථානයේ කජ්ජා සිට ඇති අතර ඔහු වෙනත් ජීප් රථයකින් තාජුදීන් ලුහු බැඳ ඇති බවට වීඩියෝ පටයකින් සොයාගෙන තිබේ. තම සැමියා කොන්දේ අමාරුවකින් පෙළී සිටි බවත් ඔහු නිතරම තම කොන්ද අතගෑම පුරුද්දක් කරගෙන සිටි නිසා එම වීඩියෝ පටය පෙන්වූ විට ඔහුව හඳුනා ගැනීමට කජ්ජාගේ බිරිඳට පහසු වී ඇති බව සඳහන්ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත බස්නාහිර පළාත් භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරා හෙන්පිට පොලිසිය අපරාධංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනුණත් පසුව ඇප මත මුදා හැරුණි. කෙසේ වෙතත් අනුර සේනානායක සහ ආනන්ද සමරසේකර යන සැකකරුවන් නීති කෘත්‍ය ක්‍රියාත්මක වන අතර වාරයේ මිය ගියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුර පරීක්ෂණ පවත්වයි. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.